Hello guys, ජපානයේ බස් එක යන ඒ එක්ස්පීරියන්ස් එක ඔයාලත් එක්ක බෙදා ගන්න යන්නේ. දැන් මේ එක්ස්පීරියන්ස් එක මම හිතන්නේ ලංකාවටත් ආවා දැන් දවස් කිහිපයක්. ඒකේ මේ ලංකාවේ ගෙනම් තියෙන්නේ මම වීඩියෝ එකක් තිබ්බම YouTube එකේ දැක්කා. ඒකේ තියෙන්නේ බැංක් කාඩ් එක ටැප් කරලා යන්න. අපි බලමු කොහොමද ජපානයේ මේක යූස් කරන්න තියෙන්නේ කියලා. ජපානයේ බැංක් කාඩ් එක ටැප් කරලා යන එකකුත් තියෙනවා. තව ඒ වගේම අර මම කලින් වලට වීඩියෝ එක දැම්මේ URL එකේ IC කාඩ් එක හැදුවා. අන්න ඒ වගේ කාඩ් එකක් ටැප් කරලා යන්නත් පුළුවන්. නැත්තම් පොඩි ටිකට් එකක් වගේ එකක් හම්බ වෙනවා. අපි බලමු මොකක්ද ඒ ටිකට් එක කියලා, කොහොමද ඒක තියෙන්නේ කියලා. එහෙනම් වීඩියෝ එකේ අවසාන වෙනකන් රැඳී සිටින්න. ලංකාව වගේ බස් වලට නම් මෙහෙ මේ ලොකුවට හදලා නැහැ. බස් වලට කියලා ඉතින් අපිට දැනගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ බෝඩ් එකත් එක්ක මේ තමයි බස් හෝල්ට් එක. මේ බෝඩ් එකේ තියෙන තැනකින් ඇරෙන්න වෙන කොහෙන්වත් බස් නවත්තන්න බෑ. ලංකාවේ අත දාලා ඒව නවත්තන්න බෑ මෙහි. Toyosaki. OCA only. Toyosaki まで行くできるんですか? Toyosaki? はい。行きますよ。はい、ありがとうございます。ජපාන බස් වලදී ඒ වගේම ට්‍රේන් එකේදී පවා වාහනේ නවත්තනකම් කවුරුත් නැගිටින්නේ නැහැ. ඊට පස්සේ නැගිට්ටාට පස්සේ අර මම ඔයාලට කලින් පෙන්නුවේ ටිකට් එක. අන්නේ ටිකට් එක උතන මැෂින් එකට දාලා ඊට පස්සේ ඒකේ වැටෙනවා කීයක්ද අපි ගෙවන්න ඕනේ කියලා. ඊට පස්සේ තමයි ඒ මැෂින් එකට සල්ලි දාලා යන්න තියෙන්නේ. අපි අර සාමාන්‍ය මේ බස් එකට දාන්නේ කාසි. අපි මේ කොලේකින් 1000 කොලේකින් ගෙවපු නිසා ඒක ඩ්‍රයිවර්ගේ අතටම දීලා ඒකේ බැලන්ස් එක ගන්නවා මේ වීඩියෝ එකේ තියෙන්නේ. නැත්තම් සාමාන්‍යයෙන් අපි කරන්නේ අර මැෂින් එකට අර ටිකට් එක දාපුවාම ඒකේ ඩිස්ප්ලේ වෙනවා අපි කීයක් ගෙවන්න ඕනද කියලා. ඊට පස්සේ ගෙවන්න ඕන ගාන කාසි වලින් එතනින්ම මේ මැෂින් එකට දාලා තමයි මේ අපි සාමාන්‍යයෙන් පේමන්ට් එක කරන්නේ.
මෙතන ඩ්‍රයිවර් මාමා අපිට බායි කියනවත් බලා ගන්න පුළුවන් වීඩියෝ කරනවා දැකලා. මම හිතනවා ලංකාවේ මෙට්‍රෝ බස් එක්ස්පීරියන්ස් එකත් මේ වගේම තියේවි කියලා තව ටික දවසකින් ලංකාව පුරාම.